හරියාලනේ දැන් වෙලා ඉතින් පාන්දර 6ට විතර ඇති අපි ගෙවල්ලින් ආවේ 4:00 5ට විතර. ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ ස්ටේෂන් එකේ කොළඹ ස්ටේෂන් එකේ ඉන්නේ කෝච්චිය එනකන්. අපි අද යන්නේ සීගිරිය නගින්න. මේ සීගිරිය සුපිරි vlog එකක් තමයි තියෙන ළමයි. ඉතින් යාළුවනේ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් guys යමු වීඩියෝ එකට. හරියාලනේ දැන් අපි ට්‍රේන් එක යන ගමන් ඉන්නේ. මං හිතන මෙච්චර ෆීල් එකක් තියෙයි කියලා. මොකද මම අවුරුදු ගානකින් ට්‍රේන් එක ගිහිල්ලා නැහැ. හරිද? එදා නම් පාට්ටම සතුරේ. මොකද මං හිතන මෙච්චර ෆීල් එකක් තියෙයි කියලා. හරියාලනේ ඉතින් මේ අපිට සෙට් වෙන ළමයි වෙන ට්‍රේන් එක මේ මැෂින් එකක් සෙට් කරන කියන්නේ වෙන මැෂින් එකක් ඒකට මේ මම ජොයින් කරන නේද මම දන්නේ නැහැ හොලකොට මම දැකලත් නැහැ ලයිව් දැකලා නැහැ මේ විදිහට මේක මම අමාරු වැඩක් වෙන ඉතින් අර ඔයාලා දැකලා නැත්නම් බලා ගන්න ඕන ගෙනාවා ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ කුරුණෑගල වල පේන ඇති කන්දබුඩ බුදු පිළිම වහන්සේ ඈතට ලස්සනට පේනවා යාළුවනේ හරිද මේ ඉන්නේ දැන් කුරුණෑගල ඊට පස්සේ අපි බහින්නේ හබරණින් හරිද ඊට යන්න කලින් ආයෙල් ගියපු පැත්ත පට්ටම ලස්සන හරිද කැලෑවකින් යන්න තියෙන එක මාරුම දෙකීමක් හරිද පට්ටම ලස්සන මම හිතන්නේ මෙච්චර ගමන ලස්සන වෙයි කියලා ට්‍රේන් එක කියන එක හරිය ඉතින් යාළුවනේ අපි දැන් හබරණින් බැස්සා හබරණින් බැහැලා දැන් අපි මොකක් හරි ටැක්සි එකක් දාගෙන අපි යන්න ඕනේ දැන් සීගිරියට guys subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ආදරෙන් ආයෙත් තිලන ළමයි කට්ටියගේ මේ vlog channel එක ගොඩක් කට්ටිය subscribe කරලා නැහැ. ඉතින් යාළුවනේ බලන්න මගේ ටෙක්නොලොජි ඔමල use කරලා zoom කරලා බලන්න මේ අපේ taxi එක කියලා නම් මේ plate එක ඒක නෙමෙයි මගේ phone එකෙන් හරිද zoom කරලා බලන්න මගේ ටෙක්නොලොජි ඔමල හරිද මේ car එකත් නෙමෙයි හරිද ඒකත් නෙමෙයි zoom කරලා බලුවා ඒකත් නෙමෙයි පේනනේ ඒකත් නෙමෙයි හරිද මගේ ටෙක්නොලොජි මොලේ ඒක ඔයාලටත් ඒක මම try කරලා බලන්න මගේ ටෙක්නොලොජි මොලේ ඔයාලත් ඒ මොලේ ගන්න ඉතින් යාළුවනේ මේ අපි ටැක්සි එක හරිද ටැක්සි එක එල්ල තියෙනවා අපි හතර දෙනා අනේ හතරනේ ගොඩක් හිටියා හරිද මේ ශක්ලයාගේ පවුලේ කට්ටියත් එක තමයි ගියේ මම තනියෙන් නෙමෙයි ගියේ හරිද ඔය ඉන්නේ සෙට් එක දැන් ටැක්සියේ අපි නැගලා යන්න හදන්නේ යාළුවනේ සීගිරියට අපි සීගිරියෙන් සෙට් වෙමු හරි යාළුවනේ දැන් ඉන්නේ අපි සීගිරිය හරිද සීගිරියට ඇවිල්ලා තියෙන්නේ ඉතින් යාළුවනේ කිලෝමීටර 1 2 3ක් විතර යන්න තියෙනවා හරිද පයින් යන නිසා එක මාරි විදිහට දැනනවා හරිද පේනනේ ඉතින් ගැම්බර කොල්ල යන විදිය ඉතින් යාළුවනේ ඔයාලට අර ඈතින් පේන්නේ සීගිරිය හරි ඉතින් යාළුවනේ දැන් අපි ටිකස් තේම අරගෙන බීම් බෝතල් ටිකත් අරගෙන කන්න බොන්න හැමදේම අරගෙන ඉතින් දැන් අපි යන්න හදන්නමයි සීගිරිය නගින්න
අපි දැන්ගනි පහල හරි දැන් වටේ ලස්සන ඇත්තරම එකන යාල්ලු මෙතන තිබිලා තියෙන හරිද මං අහලා තියෙන විදිහට මේක නිකන් අර මිනිස්සුන්ගේ පොලක් වගේ මං අහලා තියෙන විදිහට ඒක වැරදිනම් ඔයාලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න මං අහලා තියෙන විදිහට හරිද අනින් අර මේ අර එක දවසකට පොලක් තියෙන අන්නේ වගේ මෙතන තිබිලා තියෙන්නේ පොල් කියන්නේ වටේ තිබිලා තියෙන්නේ අර පොලක් වගේ තමයි අහලා තියෙන්නේ වැරදිනම් අනික කට්ටිය දැනගන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වටේට තියෙන්නේ මං අහලා තියෙන්නේ විදිහට හරිද ඔයාලා ලස්සන පේනවා නේද සීගිරිය කොහොමද ලස්සන අපේ උරුමය යාළුවෝ හරිද අපේ ශ්‍රී ලංකාවේ උරුමය අපේ දේවල් හරිම ලස්සන ළමයි හරි යාළුවෝ දැන් ඉතින් අපි භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ හිතුවලට පොඩ්ඩක් අමාරුයි මහන්සි හරිද නමයි ඉතින් යාළුවනේ දැන් අපි චුට්ටක් උඩට ඇවිල්ලා ඉන්නේ තව ටිකක් උඩට යන්න තියෙනවා මේ තව චුට්ටයි ළම තියෙන්නේ හරිද මේ ටිකක් පහළ එතන view එකත් පට්ටම ලස්සනයි පහළ බැලුවම පේන්නේ නිකන් අර පරිසර සුන්දරත්වයේ අර ගස් කොළ පාට විතරම පේනවානේ පහළ බැලුවම කොළ පාට විතරම පේන්නේ තව යන්කොඩට තව උඩට ඊටත් ලස්සන පේනවා වටේම ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ සීගිරිය ගල ගාවම ඉස්සරහම ළමයි ඉතින් යාළුවනේ අපේ සීගිරි කාශ්‍යප රජතුමා හිටියේ මෙන්න මේ ගලේ තමයි උඩ තමයි රාජධානිය එයා හදාගෙන තිබුණේ හරිද රජතුමා රාජධානිය හදාගෙන තිබුණේ උඩ හරිද මේ පහළනේ දැන් ඉතින් අපි යන් රාජධානිය බලන්න රාජධානිය බලන්න ගියාට රාජධානිය නෑ ඉතින් ඒනට තියෙන්නේ නටබුන් ටිකක් අපි ඒක බලමු ළමයි ගිහිල්ලා කොහොමද view එක එතන යන්න බය හිතන නැතකොත් චුට්ටක් බය හිතන යනට අවුලක් නැහැ ලස්සනයි සුන්දරයි යන්න ඕනි ළමයි හරිද අනිවාර්යෙන් ඔයාලා චන්නම ඕන ඉතින් guys දුරට පේන්නේ ඔයාලට පේන ඇති චුට්ටලාවට පේන ඇති දුර පේන්නේ කෙලින්ම මේ සමානව පේනවා ළමයි සීරිගලට ගියාම පිදුරංගල ඒ ගල පුදුරංගල මෙතන අර කන්ද නේද පිදුරංගල කියලා තමයි කියන්නේ කොහොමද යාළුවනේ ලස්සන ස්පේස් ඊගිරිය ලස්සනයිනේ ඉතින් යාළුවනේ මෙතන හුලගෙන හරිද මං ඔය මාත් හුලඟට යනවා හරිද ඒ තරමට ඒ කියන්නේ හුලන්සර වැඩි හරිද මං හුලඟට යන්නේ ලේසි හරිද පේනනේ ඇඟේ සයිස් ගානේ වරිතන හුලඟට යනවා කියලා නෑනේ ඉතින් යාළුවනේ දැන් අපි සීරි දැන් බහින ගමන් ඉන්නේ
ලස්සන ෆොටෝස් ටිකුත් ගත්තා. ඒ ටිකක් දාලා තියෙන TikTok එකෙන් දාලා තියෙන. ඔයාලා බලන්න ඒවත්. ඉතින් යාළුවනේ දැන් අපි බහින ගමන් ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ සීගිරි බිතිස්තුම් බලන්න. හරිද? ඒත් මේ අපි යන ගමන් ඉන්නේ. ඒ වුණාට එතනට ගියාට ෆොටෝස් වීඩියෝස් මොකද ගන්න දෙන්නේ නැහැ. ඒක තහනම් කරලා තියෙන්නේ වෙන මොක උඩ තමයි. නැගලා ගිහිල්ලා බලන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ අපි දැන් බහින ගමන් ඉන්න එකත් බලලා ඉවරලා යාළුවනේ මේතන නම් මොකද්ද මම දන්නේ නැහැ හරියට මෙතන ගියොත් හරිද දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න මොකද මෙතන පට්ට මස්සන හරිද මාරු වේව එකක් තියෙන්නේ දන්න කට්ටිය මට දැනගන්න අනිත් දන්නේ නැති හැමෝටම දැනගන්න අනිවාර්යෙන් මේතන මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න යාළුවේ මේතන අපි සෙට් වෙන්නේ සීගිරියෙන් බහින පැත්තෙන් හරිද බහින ගමකට සෙට් වෙන්නේ මෙතන මාරු වේව එකක් තියෙන්නේ යාළුවේ හරියාගෙන බහින්න යාළුවනේ අපි දඹුල්ලේ කැම ගන්න ගියා. හරිද අපි රෑ ගියේ සුද්ද හැමතැනම. හරිද දඹුල්ලේ අමුතුයි පැත්ත ලස්සනයි. ඉතින් යාළුවනේ දැන් අපි රෑට කාලේ නිදාගත්තා ළමයි මහන්සි නිසා. යාළුවේ good morning. දැන් ඉතින් අනිත් පොහොත. හරිද දැන් අපි දඹුල්ලෙන් නුවර යන්න හදන්නේ. හරිද නුවර ගිහිල්ලා එහෙම කොළඹට යන්න හදන්නේ. ඉතින් යාළුවනේ ඊට කලින් අපි දඹුල්ලෙන් කෑවා. හරිද හොඳටම කෑවා උදේ. ඉතින් යාළුවනේ මේ තමයි දඹුල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ තිබුණ මේකක් සිටි එකේ තිබුණ ෂොප් එකක. හරිද ඉතින් යාළුවනේ මේකෙන් ගත්තා මට හැම්පියක්. හරිද මට හැම්පියක් තිබුණේ නැහැ. ඒ නිසා ගත්ත යාළුවනේ Apple එක ගත්තා. හරිද ඔරිජිනල් ෆේක් නෙමෙයි දන්නේ. කොහරි ගත්තා ටික ගානක් වුණා. ඉතින් යාළුවනේ ඒකත් එතන අන්බොක්ස් කරා. හරිද මට ඉවසීමක් නැහැ හරිද මෙතන අන්බොක්ස් කරලා මොකක්ද කියන තමයි සවුන්ඩ් කොහමද කියලා එතනම චෙක් කරලාම. හරිද ඉතින් යාළුවනේ ඊට පස්සේ දැන් අපි නුවර යන්න හදන්නේ. නුවර ගියේ බස් එකේ ඇත්තටම. හරිද බස් එකේ ගියේ බස් එක තවලන්නේ ඒකේ සුද්දු හිටියා. හරිද සුද්දු හිටියා මර්දිකට. දඹුල්ල කියන්නේ ඇත්තටම දඹුල්ලේ පැත්ත සුද්දෝ ගොඩක් ඉන්නවා. හරිද ඉතින් යාළුවනේ බස් එකේ ඉතිරි. හරිද බස් එකේ සුවිරි අතල් ගත්තේ යාළුවා එක්ක. ඉතින් යාළුවනේ ඔයාලා බලනදී පුළු පිස්සුද කියලා බස් එකේ තින් වීඩියෝ කරන්න කියලා. යාළුවනේ මේ ෆීල් එකත් මම ගන්න අවුරුදු ගානින්. හරිද ඒකයි වීඩියෝ කරන්නේ. හරිද මම අවුරුදු ගානින් තමයි බස් එකේ ගියෙත් තොම මේ මාතල්ලේගේ. ඉතින් යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ නුවරට. නුවර ආවෙත් මාස ගානකින් නුවර කලින් සැරේ ආවා. ඉතින් යාළුවනේ මෙතනට ගියා මොනවා හරි ගන්න. හරි ගෙදර අර යන මොනවා හරි ගන්න මේ හැරට ගියා. හරිද මං හිතුවේ මෙච්ච කිනි ගණන් කියලා. හරි ඉතින් යාළුවනේ ඔහොම අපිට යද්දී දැන් අපි ඇවිල්ලා නුවරට. හරි නුවරත් පට්ටම ලස්සනයි මම දැක්කපු ලස්සනම පැත්තක් තමයි නුවර කියන්නේ. හරිද ඉතින් යාළුවනේ ඔයාලා දන්න චරිත දෙකක් හම්බුණා. මේ ඉන්නේ එක්කෙනෙක් කෝබන් මේවා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්න කවුද කියන්නවන්ද කියලා ඔයාලා දන්න කට්ටිය. හරිද ඉතින් යාළුවනේ මේ ඉන්නේ තව TikTok එකේ තරුවක් තමයි. හරිද ඔයාලා මේවා දන්නව ඇති. මෙයාව දන්න කට්ටියත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් guys මාත් වීඩියෝස් ෆොටෝ ටිකකුත් ගත්තා. ලස්සනට කැන්ඩි වල ලස්සන ඉතින් යාළුවනේ සුපිරි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් යාළුවනේ ඒ ටිකත් TikTok අප්ලෝඩ් කරලා තියෙන්නේ. බලමු නැති කට්ටිය දැම්ම ගිහිල්ලා සර්ච් කරන්න කවිද කියලා. එතකොට ඒ යාළුවනේ බලන්න ලයික් කරන්න ඒකත් ෆලෝ කරන්න. ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි ඒ ෆොටෝස් ඔක්කොම ටික ඉවරලා අපි දැන් කොළඹ යන්න හදන්නේ. යාළුවනේ වීඩියෝස් වල වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ටිකක් කියන්න මට හදාගන්න පුළුවන්. ඒ ඔයාලට දැනන ටික කියන්න පේන ටික අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ දැන් අපි ට්‍රේන් එකට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඒක පිටත් නැකි පැයකින් විතර එන්න අපි චුට්ටක් කාලේ බීලෙමත් ආවා. යාළුවනේ එනට කී ගොඩක් වීඩියෝස් ටිකක් මගේ වරන මොකද මට මගේ කැම් ගන්න තියෙන නිසා මගේ මේ ෆෝන් එකේ බැටරි පැහැදිලි වුණ නැතර කිව්වත් හරිද. ඉතින් යාළුවනේ කැම් එකක් ගත්ත දවසට තවත් ස්පීඩ් ව්ලොග් කරන්නම්. එතකම් මෙහෙම අපි වැඩේ කරන් යමු ළමයි. ඉතින් යාළුවනේ දැන් අපි හිමින් කොහොම හරි කොළඹට ආවා රැ වෙද්දි. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් සිටු. bye bye ආදරෙයි.